රයිට් අපේ වීඩියෝ මාලාවලින් අපි ප්‍රථම වීඩියෝ තමයි මේක අපේ මේක එක්තරා විදිහට අපි කියමු පුළුවන් ට්‍රයිලොජි එකක් කියලා එක්තරා විදිහට. ඒ කියන්නේ අපි මේ අපේ වීඩියෝස් වලින් අපි මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ භෞතික විද්‍යාව. කියන්නේ මගේ වීඩියෝස් වලින් මම මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ භෞතික විද්‍යාවේ තියෙන මේ අපි කියන්නේ අර ෆන්ඩමෙන්ටල්ස්. අනේ ෆන්ඩමෙන්ටල්ස් කොහොමද මේ ඩිරයිව් කරන්නේ? කියන්නේ නැත්නම් ව්‍යුත්පන්න කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරන එක තමයි මේ මගේ අරමුණ වෙන්නේ. එතනදී අපි දැන් තෝරගත්ත පළවෙනි වීඩියෝ මාලාව විදිහට ටිකක් අපි පොදුවේ නිකන් අපි ගත්තොත් එහෙම දැන් විද්‍යා විෂය ධාරාව ඉගෙන ගන්න ළමයින් පොදුවේ ඉගෙන ගන්න මේ විෂය කරුණක් අරගෙන මේ විෂය කරුණ කොහොමද මේ ටිකක් අර අපි ෆන්ඩමෙන්ටල් විදිහට ඉගෙන ගන්න කියන එක පැහැදිලි කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒක නිසා අපි තෝරගත්ත මේ අවස්ථිතිය කියන සංකල්පයේ අර එක්තරා මේ විශේෂ අවස්ථාවක් තියෙනවා අවස්ථිති ගූර්ණය කියලා. අවස්ථිති ගූර්ණය කියන සංකල්පයේ යටතේ එක්තරා સિદ્ધාන්ත කීපයක් තමයි අපි ඔබ වෙත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අපි බලමු ඉස්සෙල්ලා දැන් අවස්ථිතිය කියන්නේ සාමාන්‍ය අපි දැන් ඉගෙන ගන්න නිව්ටෝනියන් භෞතික විද්‍යාව. නිව්ටෝනියන් භෞතික විද්‍යාවේ අවස්ථිතිය කියලා කියන්නේ අර නිව්ටන්ගේ පළවෙනි නියමය අත්තට කිව්වොත් එහෙම. ඕක මේ ගැලීලියෝ තමයි මුලින්ම ෆෝමියුලේට් කරන්නේ. ගැලීලියෝගෙන් පස්සේ ඒක ටිකක් වැඩි දුර තවදුරටත් අර හරි ප්‍රිසයිස් කරලා ඕක ඉදිරිපත් කරන්නේ සර් අයිසැක් නිව්ටන්. අයිසැක් නිව්ටන්ගේ පළවෙනි නියමය මම හිතන්නේ ඒක මම හිතන්නේ 8 වසරේ 9 වසරේ වගේ ළමයා ඉඳන් දන්න સિદ્ધාන්තයක්. ඒකේ වල දන්නේ නැති පළවෙනි නියමයට අනුව වස්තුවක් බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු ඒ වස්තුව එයාගේ ස්ටේට් එක කියන්නේ එක්ක එයා ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා නම් ඒ ස්ටේට් එක එහෙම නැත්නම් එයා නිශ්චලව ඉන්නවා නම් ඒ ස්ටේට් එක එයා වෙනස් කරන්න දක්වන කිසියම් ආකාරයක අකමැත්තක්. ඒක තමයි නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් පැහැදිලි කරන්නේ. ඕකට කියනවා අපි අවස්ථිතිය පිළිබඳ නියමය කියලාත් කියනවා. ඒකත් එක්ක මේ අවස්ථිති ගූර්ණය කියන සංකල්පය ටිකක් විශේෂ අවස්ථාවක් කියලා මම අර බුලට් කිව්වා වගේ මේක ටිකක් විශේෂ අවස්ථාවක් අතරම කිව්වොත් එහෙම මේ එතනදී එතකොට අපි ගන්න කිසියම් මේ වස්තුවක් භ්‍රමණ චලිතයක් දක්වද්දී දැන් චලිතක් තියෙනවනේ විවිධ ස්වරූප නේද අපි කියන උත්තරණ චලිතය නැත්නම් රේඛීය චලිතය කියලා එකක් තියෙනවා ඊට අමතරව තියෙනවා භ්‍රමණ චලිතය කම්පන චලිත ඔහොම චලිත තියෙනවා. ඒතර මේ චලිත සාමාන්‍යයෙන් අපි අර පෞරාණික අර්ථයෙන් භෞතික විද්‍යාව කියලා කිව්වොත් එහෙම පෞරාණික අර්ථයෙන් අතර මේ චලිතය පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාව තමයි භෞතික විද්‍යාව කියලා කිව්වේ ග්‍රීක අර්ථයෙන් කිව්වොත් එහෙම. මේ ඒතර දැන් මේ චලිතයේ ඒතර එක ස්වරූප තියෙනවා. ඒ චලිතයේ විශේෂ චලිතයක් වෙනවා භ්‍රමණ චලිතය. භ්‍රමණ චලිතයේ තමයි ඔය අපිට අවස්ථිති ගූර්ණය කියන සංකල්පය දාගත්ත තියෙනවා. ඒතර අවස්ථිති ගූර්ණය කියන එක මම පොඩ්ඩක් ඒක නිකන් පැහැදිලි කරන්න මොකද්ද දැන් වස්තුවක දැන් අවස්ථිති ගූර්ණය කිව්වම මොකක්ද? ඒතර දැන් වස්තුවක් භ්‍රමණය වෙනවා නම් හැමතිස්සෙම වස්තුවකට භ්‍රමණය වෙන්නේ කිසියම් නිශ්චිත අක්ෂයක් වටා. හරි දැන් මම වස්තුවක් නිකන් අදින්නම් මේක නිකන් පොදු නිකන් නෝමල් වස්තුවක් අදින්න මේක සමාකර සමමිතික නැති වෙන්න පුළුවන්. මම අදින්නම් මෙන්න මෙහෙම වස්තුවක් මේකේ. මෙන්න මෙහෙම වස්තුවක් ඇන්දොත් එහෙම අපි දන්නවා අපි හිතමු මෙයාගේ මෙන්න මේ ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා කියලා හිතමු මෙන්න මෙතන. එතකොට මෙයා මෙන්න මේ ගුරුත්ව කේන්ද්‍රය හරහා යන අක්ෂය වටා මෙයාගේ තලයට ලම්බ කක්ෂය කියලා හිතමුකෝ මේක. මේ අක්ෂය වටා මෙයා භ්‍රමණය වෙනවා. හරි. මෙයා භ්‍රමණය වෙනවා කියලා හිතන්න. එතකොට ඔයාලට පේනවා දැන් මේ වස්තුව මේ දෘඩ වස්තුවක්. ඒතකොට දෘඩ වස්තු හැදිලා තියෙන අපි දන්නවා හැමතිස්සෙම මේ අංශු වලින්. එක අංශු වලින් හැදිලා තින්නේ මෙහෙම. එතකොට අපි දන්නවා දැන් මෙයාට මේ හැම අංශුවකටම මේ කේන්ද්‍රය ඉඳන් තියෙනවනේ කිසියම් ඩිස්ටන්ස් එකක් අපි කියන්නේ දුරක් තියෙනවනේ. බලන්න. මෙයාට මේන් අංශුවල තියෙනවා R1 කියලා දුරක්. මේ අංශුවල කියමු R2 R3 ඔහොම තියෙනවා දුරවල්. ඒතර මේ සම්පූර්ණ වස්තුවේ අවස්ථිති ගූර්ණයේ විදිහට අපිට කියන්න පුළුවන් දේ තමයි මේ වස්තුවේ අවස්ථිති ගූර්ණය එක්තරා විදිහට මේක මේ ඉන්ටියුටිව් අදහසක් නොවෙන්න පුළුවන් නේ. සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් උසස් පෙළ ඉඳන් අවස්ථිති ගූර්ණය ඉගෙන ගන්නවා. ඒතර ඒ ළමයි දන්නවා සාමාන්‍ය අවස්ථිති ගූර්ණය කියපු ගමන් අපි ඔළුවට එනවා I සමාන MR වර්ගය කියලා සූත්‍රයක්. ඔව්. එතකොට දැන් මේක ටිකක් එක්තරා විදිහට ඉන්ටියුටිව් නෑ. කියන්නේ අපිට නිකන් අර සහජයෙන් අපිට නිකන් ඒක තේරෙන්නේ නෑ. ඒ අදහස මොකක්ද කියලා. ගණිතමය අදහසක් තියෙන එක්තරා විදිහට වියුක්තයි. අපිට ඒතර දැන් මේ වස්තුවේ අවස්ථිති ගූර්ණය කිව්වහම ඒතර අපිට මේකට කියන්න පුළුවන් දේ තමයි මේ වස්තුවේ අවස්ථිති ගූර්ණය වෙන්නේ මේ වස්තුව හැදිලා තියෙන එක් අංශුවට අංශුවේ ස්කන්ධය හරි M1 අපි කියමු M1 මෙයාගේ M2 ඔන්න ස්කන්ධය සහ
ඒ අදාළ අංශුවල තියෙන දුර තියෙනවනේ. අන්නේ දුරේ වර්ගය අතර ගුණිතයන්හි ඓක්‍යය කියලා කියනවා. හරි. ඒක මෙහෙම ලිව්වොත් i සමානයි මේ m1 කියන අංශුවේ අවශ්‍ය දිගුණ m1 r1 වර්ග ධන අනිත් අංශුවේ m2 r2 වල වර්ග ඔන්නෝම එකතු කළා මේ අංශු සියල්ලෙම මේ වස්තුව හැදලා තියෙන අංශු සියල්ලෙම අවශ්‍ය දිගුණයන්ගේ ඓක්‍යය තමයි අපි කියන්නේ මේ සමස්ත වස්තුවේ අවශ්‍ය දිගුණය කියලා. හරි. ඒතර අපිට මේක කිසියම් සාධාරණ සූත්‍රයක් විදිහට අපිට ලියන්න පුළුවන්. I සමානයි සිග්මා m r mi ri වර්ග කියලා අපිට එක්තරා සාධාරණ සමීකරණයක් මෙන්න මෙහෙම ලියන්න පුළුවන් අවශ්‍ය ගූර්ණය සඳහා. හරිනේ. ඔන්න ඔය තමයි සමස්තයක් විදිහට අවශ්‍ය ගූර්ණය සම්බන්ධයෙන් මට මූලික වශයෙන් පැහැදිලි කරන්න තියෙන්නේ. මේ එතකොට අපි එමු දැන් අපේ දැන් මේක අරමුණ වෙන්නේ මේක ඇකඩමික් වැඩක් නෙවෙයි මේක ටිකක් නන් ඇකඩමික් වැඩක් කියලා කියන්න බෑ. නමුත් මේක නන් ඇකඩමික් වෙන්නේ නැහැ. අපේ බලාපොරොත්තු තමයි කියන්නේ මේ අපි දැන් ඔයාලට ඉස්කෝලවල වල වෙන්න පුළුවන් සහ ඔයාලා නැත්තම් තනියෙන් ඉගෙන ගන්න යද්දි වෙන්න පුළුවන්. දැන් මේ හම්බ වෙන සූත්‍ර කොහොමද ව්‍යුත්පන්න වෙන්නේ? මේ ව්‍යුත්පන්න වෙන්නේ මේ සූත්‍ර මේ ගණිතමය සූත්‍රනේ. ඒතර මේ ගණිතමය සූත්‍රය ව්‍යුත්පන්න වෙන්නේ ගණිතමය ආකාරයට. ඒතර ගණිතයේ සංකල්ප එක තමයි මේව ව්‍යුත්පන්න කරන්න වෙන්නේ අපිට. ඒතර අපි දැන් අද උත්සාහ කරන්නේ මේ සූත්‍ර කොහොමද එන්නේ කියලා කිසියම් වස්තු කිහිපයක් අරගෙන පැහැදිලි කරලා දෙන්න මේවා එන්නේ. ඒතර අපි මෙතනදී මූලික වශයෙන් පාවිච්චි කරන රෙසිපි එකක් තියෙනවා. ඔන්න අපි මේක කියන්නේ කෑම එකක් උයනවා වගේ අපි මේක කියන්නේ මේ බලමු. ඒතර දැන් අපි දන්නවා කෑම එකක් උයන්නේ නැද්දි මේ වල තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් නේ. අමුද්‍රව්‍ය කියලා කියන්නේ. ඒතර මම ලියලා පෙන්නන්න දැන් මොනවාද අපිට දැන්. ඒතකොට දැන් අපි දැන් අද පළවෙනි වීඩියෝ එකේ අපි පෙන්වන්න යන්නේ තැටියක අවස්ථිති ගූර්ණය හොයන්න. දැන් ඔයාලා මෙතන A level කරපු අය අඩුම තරමේ A level භෞතික විද්‍යාව ඉගෙනගෙන තියෙන අය දන්නවා. එයාට ක්ලාසස් වල සහ ඉස්කෝලේ උගන්වනවා තැටියක කේන්ද්‍රය හරහා යන මේ අභිලම්බ අක්ෂය වටා අවස්ථිති ගූර්ණය දෙන සූත්‍රය තමයි I සමානයි භාගයයි mr වර්ගය. දැන් මේ සූත්‍රය ඉන්නේ කොහෙන්ද කියලා උගන්වන්නේ නැහැ. සූත්‍රේ ව්‍යුත්පන්න දෙන්නේ නැහැ. දැන් අපේ බලාපොරොත්තුව මෙන්න මේ සූත්‍රේ ව්‍යුත්පන්න කරලා පෙන්වන්නේ. කියන්නේ මේක එක්තරා විදිහට ඔයාලට මොටිවේෂන් එකක් වෙන්න පුළුවන්. මේ විද්‍යාව ඉගෙන ගන්න විද්‍යාවේ මෙන්න මේ වගේනේ තාර්කික ගොඩනැංවීම් තියෙන්නේ කියලා ඔයාලට අවබෝධ කරගන්න පුළුවන් මේ වීඩියෝ මාලාවෙන්. ඒක තමයි අපේ අතරම මූලික අරමුණ වෙන්නේ අතර මේක. ඒ කියන්නේ ඔයාලට විද්‍යාව කියන්නේ මූලධාර්මික සංකල්ප විද්‍යාවේ තියෙන මූලධාර්මික සංකල්ප ග්‍රහණය කරගන්න ඔයාලට උගන්වන්න එක තමයි අපේ මූලික බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ඒ සංකල්ප ගෙනෙන්න. ඒතර අපි බලමු දැන් මේකට ඕන කරන ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි අපි බලාපොරොත්තු වෙනවා මේ මම දැන් කරන්න යන ව්‍යුත්පන්න ඔයාලට තේරුම් ගන්න මම බලාපොරොත්තු වෙනවා ඔයාලට මෙන්න මේ අමුද්‍රව්‍ය ටික ඇති කියලා. ඒතර මෙන්න මේ අමුද්‍රව්‍ය තියෙනවා නම් තමයි අපේ මේ අද රෙසිපි එක අපේ මේ හදන්න යන කෑම වට්ටෝරුවේ අපි ඕන කරන කෑම එක හදන්න පුළුවන්. ඒතර ඉන්ග්‍රීඩියන්ට්ස් විදියට ඕනේ මෙන්න මේවා. මොනවද ඕනේ? ඉන්ග්‍රීඩියන්ට්ස් විදියට අපිට ඕනේ පළවෙනියට වඩා අර භෞතික විද්‍යාව මොකක්ද අවස්ථිතිය කියන්නේ මොකක්ද? ඒතර අවස්ථිතියේ සම්බන්ධ සූත්‍රය මොකක්ද? I සමානයි mr වර්ගය කියන අවස්ථිතිය සම්බන්ධ සූත්‍රය ඔයා දැනගෙන තියෙනවා. දෙවනියට ඔයා අනුකලනය විශේෂයෙන්ම ඩිෆිනිට් ඉන්ටිග්‍රේෂන් කියලා අපි නිශ්චිත අනුකලනය කියලා කියනවානේ. අන්නේ අනුකලනය ඔයා ඉගෙනගෙන තියෙන්න ඕනේ. හරිද? අනුකලනය ඒ කියන්නේ අනුකලනය ඉගෙනගෙන තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ අනුකලනය ඔයා මේ මහාචාර්යවරයෙක් මට්ටමට ඉගෙනගෙන තියෙන්න ඕනේ නැහැ. හරිද? ඔයා අනුකලනයේ මූලික સિદ્ધාන්ත දන්නවා නම් ඔයාට මේ මෙන්න මේ සූත්‍රය ඔයාට අද අපි ව්‍යුත්පන්න කරන්න යන සූත්‍රය ඉතාමත් පහසුවෙන් ඔයාට ව්‍යුත්පන්න කරගන්න පුළුවන් වෙනවා. හරිනේ. ඇත්තටම අපිට ගත්තොත් එහෙනම් මූලික වශයෙන් මෙන්න මේ අමුද්‍රව්‍ය දෙකයි ඕනේ. ඉතාමත් සරල වට්ටෝරුවක්. හරි අපි බලමු මේ සරල වට්ටෝරුවෙන් අපි සරල කෑමක් තියෙනවා හදලා බලමු. ඒතර මම අර කලින් කිව්වා වගේ අපිට අද කරන්න තියෙන්නේ අපි කරන්නේ තැටියක අවස්ථිති ගූර්ණය හොයන්න. ඒතර මේ තැටියේ අපි හිතමු මෙන්න මේක තමයි තැටිය. මේ තැටියේ මෙන්න මේක තමයි තලය. හරි මේ තලය තියෙනවා. ඒ තලයේ කේන්ද්‍රය තියෙනවා මෙන්න මෙහෙම. මෙන්න මේ කේන්ද්‍රය හරහා යන තලයට ලම්බක අක්ෂය වටා මෙයා භ්‍රමණය වෙනකොට මෙයාගේ අවස්ථිති ගූර්ණය තමයි අපි හොයන්න ඕනේ. ඒතර මේ තැටිය අපි හිතමු R.
හරිනේ. RAR කියලා ගමු. එතකොට අපි දැන් මේ ව්‍යුත්පන්න කරන්න යද්දි මේ සූත්‍රය අපි දන්නවනේ අපි ඉගෙනගෙන තියෙනවා සූත්‍රය මොකක්ද කියලා. I සමානයි භාගය MR වර්ගය. නේ? එතනදී MR වර්ගය මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. එතකොට මෙන්න මෙහෙමයි අපි මේක ව්‍යුත්පන්න කරන්නේ. පළවෙනියට අපි දන්නවා දැන් මේකේ තලය අපිට පේන විදිහට තමයි අපි මේ තැටිය ගන්නෙ මුලින්ම. මෙන්න මෙහෙම. තැටිය තියෙන්නේ මෙන්න මෙහෙම. දැන් මෙන්න මෙහෙම තියෙනවා තැටිය. මේක ටිකක් මෙහෙම අඳිමුකෝ අපි. තැටිය තියෙනවා මෙහෙම. තැටිය ස්කන්ධය M කියලා ගමුකෝ. අපි ගන්නවා පළවෙනියට දැන් මේ තැටිය ඒතර අපි ගමු මෙයාගේ කේන්ද්‍රය තියෙනවා මෙතන. තැටියේ කේන්ද්‍රය තියෙනවා. කේන්ද්‍රය ඉඳන් මෙතන මේ තැටියේ අරය R කැපිටල් R. හරි. අපි ගන්නවා මේ කේන්ද්‍රයේ ඉඳන් අපි හිතමු කිසියම් නිශ්චිත දුරක. ඒ කියන්නේ අපි හිතමු x කියලා දුරකින් තියෙන මේ එලිමන්ටරි රින් එකක් කියලා අපි කියනවා. ඉංග්‍රීසියෙන් එලිමන්ටරි රින් එකක්. හරි. ඒ කියන්නේ මෙන්න මේ වගේ පොඩි රින් එකක්. අපි සලකනවා මෙයා මේ කේන්ද්‍රයේ ඉඳන් මේ තැටියේ කේන්ද්‍රයේ ඉඳන් කිසියම් ආකාරයකට මේ x කියලා දුරයකින් තියෙන රින් එකක්. හරි. රින් එකක් අපි සලකනවා මෙන්න මෙහෙම. මේකට අපි කියන එලිමන්ටරි රින් එකක් කියලා. හරි. මේක පැහැදිලිව අඳින්නම් මම. එලිමන්ටරි රින් එකක් සලකනවා. එතකොට මේ කේන්ද්‍රේ ඉඳන් මේ එලිමන්ටරි රින් එකට තියෙන දුර අපි ගන්නවා x කියලා. හරි. මේක තමයි එලිමන්ටරි රින් එක. කේන්ද්‍රේ ඉඳන් මෙයාට තියෙන දුර x. හරිද? එතකොට මෙයාගේ දුර x නම් මෙයාගේ පළල ඇවිල්ලා ඩෙල්ටා x. හරිද? මේක මේ කඩතොළු වගේ ඇඳිලා තියෙනවා. නමුත් මේ ඒක නොසලකා හරිනේ මේක අපි මේ සමමිතික වස්තුවක්. මේක සමමිතික තැටියක්. මේක අඳින්න ගියාම දන්නවනේ ප්‍රායෝගිකව ඉතින් චුට්ටක් අඳින්න අමාරුයි සමමිතික විදියට. නමුත් මේක සමමිතිකයි මේ රින් එකත් සමමිතිකයි. හරි. එතකොට මේකේ ඩෙල්ටා x තමයි මේකේ පළල. මේකට දුර තියෙනවා කේන්ද්‍රේ ඉඳන් x කියලා දුරක්. මේ r කියලා කියන්නේ මේ සම්පූර්ණ තැටියේ කේන්ද්‍රේ ඉඳන් තැටියේ පරිධිය දක්වා තියෙන දුර. තමයි කැපිටල් R කියලා කියන්නේ. එතකොට අපි හිතමු මෙන්න මේ එලිමන්ටරි මාස් එකේ අපිට ගන්න පුළුවන් මෙයාගේ ඒරියා එක. ඒ කියන්නේ මෙයාගේ වර්ගඵලය. මේ එලිමන්ටරි මාස් එකේ වර්ගඵලය අපිට ගන්න පුළුවන් මෙන්න මේ වගේ සූත්‍රයකින්. හරිද? අපි ලියමු area of the elementary ring. elementary ring එකේ area එක. ඒ කියන්නේ වර්ගඵලය අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙයාගේ මෙන්න මේ x කියන දුරකින් තියෙනවා. ඒතර මෙයාගේ ගන්න පුළුවන් අපි දන්නවා මේ x කියලා දුරකින් අපිට මේ පළවෙනියට මේ x කියන මේ දුර ටච් වෙන පළවෙනි තැනට තියෙන වෘත්තයක්නේ. ඒතර මේ වෘත්තයේ අපි දන්නවා පරිධිය. වෘත්තයේ පරිධිය 25x සහ මේ ඩෙල්ටා x කියන දුර අපි දන්නවා ඉතාමත් කුඩා දුරක්. මේ ඩෙල්ටා x කියලා කියන්නේ ඉතාමත් කුඩා දුරක්. ඒක නිසා අපිට මේක වර්ගඵලය ලියන්න පුළුවන්. මෙයාගේ මේ පරිධිය වැඩි කිරීම මෙන්න මේ පළල. මෙයාගේ පරිධිය වැඩි කිරීම පළල ඩෙල්ටා x කියලා ලියන්න පුළුවන් මෙහෙම. 25x ඩෙල්ටා x කියලා. හරිද? එතකොට අපිට ඊළඟට ලියන්න පුළුවන් අපි දන්නවා මෙයාගේ මේ සම්පූර්ණ තැටියේ ස්කන්ධයේ කැපිටල් M. තැටියේ ස්කන්ධයේ කැපිටල් M නම් මෙයාගේ ඒකක වර්ගඵලයක ස්කන්ධය. ඒකක වර්ගඵලයක ස්කන්ධය අපිට ලියන්න පුළුවන්. මෙයාගේ සම්පූර්ණ ස්කන්ධය බෙදීම මෙයාගේ සම්පූර්ණ වර්ගඵලය. හරි. අපිට එහෙම ලියන්න පුළුවන්. බලන්න. මෙයාගේ ලියනවා mass per area. අපිට ලියන්න පුළුවන් මෙයාගේ සම්පූර්ණ ස්කන්ධය බෙදනවා මෙයාගේ මේ තැටියේ සම්පූර්ණ වර්ගඵලය pi r වර්ගය. ඒතර මම මේ pass per area කියලා කියන්නේ සම්පූර්ණ තැටි. හරි. සම්පූර්ණ තැටි. එතකොට ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් මේ එලිමන්ටරි රින් එකේ ස්කන්ධය අපිට මෙන්න මේ
සූත්‍ර දෙක ඇසුරින් ලියන්න පුළුවන්. ඒතර ඒකක වර්ගඵලයක ස්කන්ධය අපි අරගෙන තියෙනවා මෙතන. ඒකක වර්ගඵලයක ස්කන්ධය දන්නවනම් අපි දන්නවනම් ඒත් එක්ක මේ රින් එකේ වර්ගඵලය මොකක්ද කියලා අපිට එහෙනම් මේකෙන් ලියන්න පුළුවන් මේ elementary ring එකේ mass එක. mass of the elementary ring. අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. ඒකක වර්ගඵලයක ස්කන්ධය වැඩි කරනවා මේ elementary ring එකේ වර්ගඵලයෙන් අපි මෙතන ගත්තා. හරි. ඒකෙන් වැඩි කරනවා. එතකොට අපිට එනවා මෙන්න මේ අපි මේ රතු පාටින් තෝරගත්ත elementary ring එකේ ස්කන්ධය අපිට එනවා. 2πx dx කියන එකෙන් එතකොට අපිට එනවා මෙන්න මේ අදාළ මේ රතු පාටින් අපි තෝරගත්ත ring එකේ ස්කන්ධය. ඒතකොට ඒ වගේ rings වලින් තමයි මේ තැටිය හැදිලා තියෙන්නේ. අන්න ඒක තමයි අපි අවබෝධ කරගන්න ඕනේ. මේ වගේ rings ගානකින් තමයි මේ තැටිය හැදිලා තියෙන්නේ. ඒතකොට අපිට මේක සුළු කරලා මෙහෙම ලියා ගන්න පුළුවන්. 2m බෙදීම r වර්ග වැඩි කිරීම x dx කියලා. මෙන්න මෙහෙම අපිට ගන්න පුළුවන් සූත්‍රයක්. මේක තමයි මෙයාගේ මෙන්න මේ elementary ring එකේ අපි තෝරගත්ත මේ රතු පාටින් තෝරගත්ත elementary ring එකේ ස්කන්ධය. ඒතර ඒත් එක්ක ඊට පස්සේ අපි දැන් දන්නවා අපිට දැන් මේ ලියන්න පුළුවන් මේ කේන්ද්‍රේ ඉඳන් මේ x දුරකින් තියෙන මේ elementary ring එකේ අවස්ථිති ගූර්ණය අපිට ලියන්න පුළුවන් I සමාන m වර්ග කියන සූත්‍රය ඇසුරින්. අපි දන්නවා moment of inertia. moment of inertia කියලා කියන අවස්ථිති ගූර්ණය සමානයි අපි ලියන්න පුළුවන් mr වර්ග. අපි දන්න සූත්‍රයනේ මේක. ඒතර මේ elementary ring එකේ අපි දැන් m කියලා කියන්නේ මේ elementary ring එකේ ස්කන්ධය. හරි. ඒතර අපි දැන් m හොයාගත්තා මෙතන. මෙතනදී m හොයාගත්තා. මේ තියෙන elementary ring එකේ ස්කන්ධය. ඒක අපිට පුළුවන් ආදේශ ගන්න මෙන්න මේ m ට. හරි. m ට ආදේශ ගන්න පුළුවන් මේ r කියලා කියන්නේ මොකද්ද? අර elementary ring එකට කේන්ද්‍රය ඉඳන් තියෙන දුර. අපි දන්නවා ඒක ඇවිල්ලා x කියලා. නේ. ඒතර මෙතන r වර්ග නිසා මේ x වර්ග වෙනවා. නේ. ඒතර අපිට ඔන්න සූත්‍රය ආයි ලියන්න පුළුවන්. I සමානයි 2m බෙදීම capital R වර්ග මේ ස්කන්ධයට අදාළ පදේ මම ලියන්නේ x dx වැඩි කිරීම r වර්ග. ඒ කියන්නේ මෙතන elementary ring එකට කේන්ද්‍රයේ ඉඳන් තියෙන දුර x වර්ග කියලා ලියන්න පුළුවන්. ඒතර මෙතන අපිට මේක තවදුරටත් මෙන්න මෙහෙම පොඩ්ඩක් ලස්සන කරලා ලියා ගන්න පුළුවන්. 2m over r square x වල ඝනය dx. හරිද? දැන් මෙන්න මේ නිශ්චිත ලක්ෂ්‍යය තමයි අපි අනුකලනය ගණිතයේ අනුකලනය කියන සංකල්පය පාවිච්චි කරන්නේ. ඒතර දැන් මෙතන ඔයාලට පේනවාදී දැන් මේ ring එකට අදාළ තමයි අපි මේ අවස්ථිත ගූර්ණය ලියලා තියෙන්නේ. හැබැයි අපිට ඕනේ මේ තැටියට අදාළ අවස්ථිත ගූර්ණය හොයන එක. ඒතර තැටියට අදාළ අවස්ථිත ගූර්ණය හොයන්න නම් නේ අපි මේක අනුකලනය කරනවා මෙන්න මේ කේන්ද්‍රයේ ඉඳන් සම්පූර්ණ මේ මුළු තැටියේ පරිධිය දක්වා. ඒතර මේ වගේ මේ රතු පාට elementary rings නේ විශාල ප්‍රමාණයකින් තමයි මේක හැදිලා තියෙන්නේ. මේ කේන්ද්‍රේ ඉඳන් මේ තැටිය දක්වා. එතකොට අපිට පුළුවන් මෙන්න මේකට මෙන්න මේ වගේ අනුකලනයක් කරන්න. අපි මෙතනදී කරනවා මෙන්න මේ වගේ අනුකලනයක්. I සමානයි බිඳුවේ ඉඳන් r දක්වා. ඒ කියන්නේ කේන්ද්‍රයේ ඉඳන් පරිධිය දක්වා. සම්පූර්ණ තැටියේ පරිධිය දක්වා. r කියලා කියන්නේ මේ අරේනේ කේන්ද්‍රය අරේ. ඒතර අරේ කෙලවරනේ පරිධිය. පරිධිය දක්වා අපි මේක අනුකලනය කරන්න යන්නේ දැන්. r වර්ග x ඝනය dx. හරිනේ. එතකොට අපි දන්නවා දැන් මේ අනුකලනයකදී මේ නියත පද වුණා අපිට එළියට අරගෙන මෙහෙම ලියන්න පුළුවන්. r වර්ග බිඳුව r x ඝනය dx. මම කෙලින්ම මේක අනුකලනය කරනවා. x වල 4 වෙනි බලය බෙදීම 4 r බිඳුව ඉහළ සීමාව වෙන්නේ කැපිටල් R පහළ සීමාව බිඳුව. හරිනේ. දැන් අපිට පුළුවන් ඔන්න දැන් අපි අනුකලනය කරලා දැන් අපිට තියෙන්නේ මේ අනුකලනයේ අවසාන පියවර විදියට දැන් අපිට තියෙන්නේ මේ ආදේශය දාගන්න. x 4 වෙනි බලය කැපිටල් R වල 4 වෙනි බලය වෙනවා මෙතනදී අනුකලනය කරලා ඉවරුනාම. එතකොට මෙන්න මේ වගේ සූත්‍රය තමයි 4 R 4 බලය බෙදීම 4.
එතකොට දැන් ඔන්න බලන්න දැන් ඔන්න අවසාන පියවරේදී අපිට එනවා අදාළ සූත්‍රය. තැටියක තලයට ලම්බකව තියෙන අක්ෂය, ඒ කියන්නේ කේන්ද්‍රය හරහා යන තැටියට ලම්බක අක්ෂය වටා අවස්ථිත ගූර්ණය ඔන්න එනවා අපිට දෙක මෙතනින් දෙකක් වෙනවා. මේ r වර්ගය මෙතනදී කැපිලා දෙකක් ඉතුරුලා ඔන්න එනවා. භාගයයි mr වර්ග. හරි අපි දැන් සූත්‍රය අරගෙන තිනවා. මේ සූත්‍රය තමයි තැටියේ තලයට ලම්බකව කේන්ද්‍රය හරහා යන අක්ෂය වටා අවස්ථිත ගූර්ණය හොයන සූත්‍රය. මේක තමයි අපි මේ අනුකලනය කරලා අරගෙන තින්නේ. ඉතින් මෙතන තමයි අපිට එන්න ඕන වෙච්ච අවසානයේ මේක තමයි අපි අර ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් ගත්ත නේ කෑම වට්ටෝරුවෙන් ගත්ත කෑම එක තමයි මේ තියෙන්නේ. ඔන්න සූත්‍රය හදලා අපි එහෙනම් ඉදිරි වීඩියෝ එකකින් හමුවෙමු. ඉදිරියේදීත් අපි බලාපොරොත්තු වෙනවා තවත් මේ වගේම සමමිතික වස්තුවක අවස්ථිතිය ගුරුණේ හොයන සූත්‍රයක් ව්‍යුත්පන්න කරන්නේ කොහොමද කියලා පෙන්වන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඉදිරි වීඩියෝ එකකින් හම්බෙමු. බොහොම ස්තුතියි.